ආයුබෝවන් සියලු දෙනාට ඔටෝ ට්‍රේනර් SL channel එකෙන් අද මම ඉදිරිපත් කරන්නේ ක්‍රෝලර් ඩෝසර් යන්ත්‍ර ක්‍රියා කරවීම පිළිබඳව වීඩියෝවේ පළවන කොටසයි. මෙය විශේෂයෙන් ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරුවන්ට සහ එම යන්ත්‍ර ක්‍රියා කරවීමට බලාපොරොත්තු වන අයට බොහෝ ප්‍රයෝජනවත් වේවි. අප දැන් මෙම වීඩියෝවේ අන්තර්ගතය ගැන සලකා බලමු. එතකොට මෙම වීඩියෝ එකේ තියෙන ක්‍රෝලර් ඩෝසර් යන්ත්‍රය හඳුනා ගැනීම. මූලික නිර්මාණ සැලැස්ම. ප්‍රධාන කොටස් හඳුනා ගැනීම. ඊළඟට ඩෝසරයෙන් කළ හැකි කාර්යයන්. ඒ යටතේ පස් කැපීම, බිම් සමතලා කිරීම, රිපර් කිරීම, ගස් පෙරලීම, වැව් කණ්ඩි සැකසීම, පාරවල් සෑදීම, වෙනත් යන්ත්‍ර ඇදගෙන යාම හෝ තල්ලු කිරීම යන කරුණු පිළිබඳ විස්තර කරනවා. ඊළඟට අංක 5 ඩෝසරයට සවි කළ හැකි උපාංග පිළිබඳ සාකච්ඡා කරනවා. ඊළඟට අංක 6 ඩෝසරයක් ප්‍රවාහනය කිරීම පිළිබඳ අපි සාකච්ඡා කරනවා. අවසාන වශයෙන් ඩෝසර් යන්ත්‍රයක දිනපතා කළ යුතු නඩත්තු කිරීම පිළිබඳ මෙම වීඩියෝවේදී සාකච්ඡා කරනවා. දැන් අප බුල්ඩෝසර් යන්ත්‍ර වර්ගීකරණය ගැන ඉගෙන ගනිමු. එතකොට මේ යටතේ ට්‍රැක් ෂූ වල නිර්මාණය අනුව වර්ගීකරණය. ඒ යටතේ වර්ග දෙකක් වෙනවා බුල්ඩෝසර් සහ ස්වෑම්ප් ඩෝසර් කියලා. ඊළඟට ඩෝසර් වල බල සම්ප්‍රේෂණ පද්ධතිය අනුව වර්ගීකරණය කරනවා. ඒ යටතේ කොටස් කිහිපයක්ම තියෙනවා. ප්‍රධාන වශයෙන් තියෙන මේ ඩිරෙක්ට් ඩ්‍රයිව් කියන එකයි, ටෝක් ෆ්ලෝ කියන එකයි. ඊළඟට හයිඩ්‍රෝස්ටැටික් එහෙම නැත්නම් ද්‍රව ස්ථිතික බලය කියන එක අපි මේ පිළිබඳ වැඩි විස්තර ඉදිරියේදී සාකච්ඡා කරමු. මෙම ඡායාරූපයෙන් පෙන්වන්නේ ට්‍රැක් ෂූ වර්ග අනුව බුල්ඩෝසර් වර්ග කරලා තියෙන හැටි. ඒ යටතේ කොටස් දෙකක් එන්නේ බුල්ඩෝසර් කියන එක. සාමාන්‍ය මේ බුල්ඩෝසර් කියන එක අපි තද පොළොවේ වැඩ කිරීම සඳහා යොදාගන්නේ. ඊළඟට දෙවැනි වර්ගයේ වෙනවා ස්වෑම්ප් ඩෝසර් කියන එක. එතකොට මේක විශේෂයෙන්ම වගුරු ගොහරු බිම් වල වැඩ කිරීම සඳහා තමයි මේ ඩෝසර් එක යොදාගන්නේ. අතම මේ යන්ත්‍ර දෙකේ මූලික නිර්මාණය සමානයි. වෙනස වෙන්නේ මේ ට්‍රැක් වල නිර්මාණය. සාමාන්‍ය බුල්ඩෝසර් එක ට්‍රැක් එකයි, ඊළඟට ස්වෑම්ප් ඩෝසර් එක ට්‍රැක් එකයි. ට්‍රැක් දෙකේ නිර්මාණය තමයි වෙනස් වෙන්නේ. අනිත් මූලික කටයුතු නිර්මාණ එක සමාන වෙනවා. මෙම ඡායාරූපයෙන් ස්වෑම්ප් බුල්ඩෝසරය පිළිබඳ තවදුරටත් විස්තර කරලා තියෙන්නේ. එතකොට ස්වෑම්ප් ඩෝසර් එක මේ ට්‍රැක් එක නිර්මාණය කරලා තියෙන්නේ අනිත් සාමාන්‍ය ඩෝසර් එකකට වැඩිය ට්‍රැක් එක දිගෙන් වැඩි. ඊළඟට ට්‍රැක් ෂූ වල පළල මෙන්න මේ පළල වැඩි. ඒ නිසා මේක විශේෂයෙන්ම මඩ වගුරු හෝ ගොහරු බිම් වල වැඩි කිරීම සඳහා තමයි භාවිතා කරන්නේ. එතකොට මේ එරෙන්නේ නැතුව මේ ට්‍රැක් විශාල නිසා යන්ත්‍රය එරෙන්නේ නැතුව පහසුවෙන් ඒ අවශ්‍ය කාර්ය කරගැනීමේ හැකියාව තියෙනවා. දැන් අප බල සම්ප්‍රේෂණ පද්ධති වර්ග අනුව ඩෝසර් වර්ග කරලා තියෙන්නේ කොහොමද කියලා බලමු. දැන් ඒ යටතේ එකක් තමයි ඉන්නේ ඩිරෙක්ට් ඩ්‍රයිව් කියලා. ඩිරෙක්ට් ඩ්‍රයිව් කියන්නේ ක්ලච් එකක් මාර්ගයෙන් බල සම්ප්‍රේෂණය සිදු කරන ඩෝසර්. එතකොට මේ විදිහේ ඩෝසර් භාවිතා වෙන්නේ හුඟක් වෙලාවට කුඩා යන්ත්‍රවල සහ පැරණි යන්ත්‍රවල තමයි මේ ක්‍රමය භාවිත වෙන්නේ. දැන්ටත් භාවිතා වෙනවා කුඩා යන්ත්‍රවල. ඊළඟට දෙවෙනි ක්‍රමය වෙන්නේ ටෝක් කන්වර්ටරයක් මගින් බල සම්ප්‍රේෂණය සිදු වෙන ටෝක් ෆ්ලෝ ඩ්‍රයිව් කියලා ඒගොල්ලෝ ඒක හඳුන්වන්නේ. එතකොට මේක දැනට හුඟක් මධ්‍යම ප්‍රමාණය සහ විශාල යන්ත්‍ර හැම එකම වාගේ ජනප්‍රියම බල සම්ප්‍රේෂණ පද්ධතිය වෙලා තියෙන්නේ මෙන්න මේ ටෝක් ෆ්ලෝ ඩ්‍රයිව් කියන එකයි. ඊළඟට හයිඩ්‍රෝ ෂිෆ්ට් කියලා එකක් තියෙනවා. ඒක තරම්ම ජනප්‍රිය නෑ. ඊළඟට මෙන්න මේ හයිඩ්‍රෝ ස්ටැටික් ට්‍රාන්ස්මිෂන් කියන එක. මේකත් බොහෝ වෙලාවට සාමාන්‍ය ජනප්‍රිය ක්‍රමයක්. බොහෝ ඩෝසර් යන්ත්‍රවල භාවිතා කරනවා මේ හයිඩ්‍රෝ ස්ටැටික් කියන එක. එතකොට මේක තනිකරම ද්‍රව බලය භාවිතයෙන් තමයි
ඒ යන්ත්‍රයේ ගමන් කිරීම සිද්ධ වෙන්නේ. ගියර් වීල් භාවිතා වෙන්නේ නැහැ මේ ටෝක් ප්‍රෝ හරි ඩිරෙක්ට් ඩ්‍රයිව් වල වාගේ. ඊළඟට මේ HMT කියන්නේ හයිඩ්‍රෝ මෙකැනිකල් කියන්නේ මේ ක්‍රම දෙක තුනක් එකට සම්බන්ධ කරලා භාවිතා කරන ක්‍රමයක්. එතකොට මේ ක්‍රමය හුඟක් භාවිතා වෙන්නේ විශාල ඩෝසර යන්ත්‍රවල. දැන් අප ඩිරෙක්ට් ඩ්‍රයිව් එහෙම නැත්නම් මේක ඇත්තටම සරලව සිංහලෙන් කියනවා නම් මැනුවල් ගියර් එළවුමක් පිළිබඳ ඒ විදිහේ ඩෝසර් වල එළවුමක් පිළිබඳ වැඩි විස්තර සලකා බලමු. එතකොට ඒකක තියෙන මේ සාමාන්‍ය වාහනයක වාගේ එන්ජින් එක තියෙනවා. එන්ජින් එකෙන් බලය යන්නේ මේන් ක්ලච් එකට. ඊට පස්සේ ක්ලච් එකෙන් පස්සේ මෙතන ට්‍රාන්ස්මිෂන් කියන්නේ ගියර් පෙට්ටියට බලය යනවා. එතනින් පස්සේ තමයි අවසාන එළවුමට බල සම්ප්‍රේෂණය සිද්ධ වෙන්නේ. එතකොට මේ ක්‍රමය දැන් හුඟක් භාවිතා වෙන්නේ කුඩාම යන්ත්‍ර වල විතරයි. ඒ කියන්නේ මේ ක්ලච් එක ඔපරේට් කිරීමට ඔපරේටර් සෑහෙන බලයක් යෙදිය යුතු නිසා. එතකොට මේකේ තියෙන වාසි තමයි මේකේ බල සම්ප්‍රේෂණ කාර්යක්ෂමතාවය ඉතාමත්ම ඉහළ අගයක පවතිනවා. ඊට පස්සේ මේ ක්‍රමයේ තියෙන අවාසි වෙන්නේ මේ ගියර් shifting operation is complicated. ඒ කියන්නේ දැන් ගියර් මාරු කිරීම ටිකක් සංකීර්ණයි. ඊළඟට එන්ජින් එක නතර වෙනවා. සමහර ඕවර්ලෝඩ් වුණොත් එහෙම එන්ජින් එක නතර වෙනවා. ඕවර්ලෝඩ් දන්නවා සාමාන්‍ය ක්ලච් තියෙන වාහනයක ඒක සිද්ධ වෙනවා. ඊළඟට power transmission is interrupted when shifting gears. එතකොට ඔයාලා දන්නවා සාමාන්‍ය වාහනයකට අපි ගියර් මාරු කරද්දී එන්ජිමේ බලය කපා හැරලා තමයි ගියර් මාරු කිරීම සිද්ධ වෙන්නේ. ඒකත් අවාසියක්. ඊළඟට engine output fluctuate according to the load. ඉතින් load එක අනුව engine එකේ කරකැන වේගය බලය වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒකත් මේ ක්‍රමයේ තියෙන අවාසියක්. ඒ නිසා දැන් මේ ඩිරෙක්ට් ඩ්‍රයිව් එහෙම නැත්නම් මැනුවල් ගියර් එළවුම කියන එක භාවිත වෙන්නේ දැනට ඉතා කුඩා යන්ත්‍ර සඳහා පමණයි. මෙම ඡායාරූපයෙන් පැහැදිලි කරන්නේ ටෝක් ෆ්ලෝ ඩ්‍රයිව් එහෙම නැත්නම් ටෝක් කන්වර්ටරයක් සහිත එළවුමක තියෙන ප්‍රධාන කොටස්. දැන් එතෙන්දී එන්ජින් එක තියෙනවා. එන්ජිමේ බලය යන්නේ ටෝක් කන්වර්ටර් එකට. ඒකට අපි සිංහලෙන් කියන්නේ ව්‍යාවර්තන පරිවර්තකය කියලා. ටෝක් කන්වර්ටර් එකට යනවා. ඒක ටෝක් කන්වර්ටර් එකෙන් පස්සේ යන්නේ ටෝක් ෆ්ලෝ ට්‍රාන්ස්මිෂන් එකට තමයි බලය යන්නේ. ට්‍රාන්ස්මිෂන් එකෙන් පස්සේ තමයි අවසාන එළවුමට බලය ගමන් කිරීම සිදු වෙන්නේ. දැන් මෙතෙන්දි මේ ටෝක් කන්වර්ටරයෙන් වෙන්නේ එන්ජිම සහ ගියර් පෙට්ටිය සම්බන්ධ කරන්නේ ද්‍රවයක් උපයෝගී කරගෙන. කන්වර්ටර් ෆ්ලුයිඩ් එක ATM ෆ්ලුයිඩ් එක උපයෝග කරගෙන තමයි බල සම්ප්‍රේෂණය සිද්ධ වෙන්නේ. ඒ නිසා බලය සුමටව ගියර් පෙට්ටිය වෙත යවීම සිද්ධ වෙනවා. ඊළඟට අපි බලමු දැන් මේ ක්‍රමයේ තියෙන වාසි. මේකේ තියෙන gear shifting operation is easy. එතකොට මේ කන්වර්ටර් එකක් තියෙන එකේ ඇත්තම අර ක්ලච් පෙඩල් එකක් එන්නේ නැහැ. ඒක ඔටෝ ක්ලච් මේක ඇත්තම ඔටෝමැටික් ක්ලච් එකක් විදිහට ක්‍රියා කරන්නේ. ඒ නිසා ගියර් මාරු කිරීම ඔපරේටර්ට ඉතාමත්ම පහසුයි. ඊළඟට engine does not stall even if overload. එතකොට මේ කන්වර්ටර් තියෙන වාහනයක අපි කොච්චර ඕවර්ලෝඩ් කරත් එන්ජින් එක නතර වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව මේ එන්ජිම සහ ගියර් බොක්ස් එක අතර යාන්ත්‍රික සම්බන්ධයක් නැහැ. සම්බන්ධය තියෙන්නේ තෙල් භාවිතා කරමින් ෆ්ලුයිඩ් එකක් භාවිතා කරමින් තමයි සම්බන්ධය ඇති වෙන්නේ. ඒ නිසා ඕවර්ලෝඩ් වුණා කියලා එන්ජිම නතර වෙන්නේ නැහැ. less interruption of power transmission when gear shifting. එතකොට මේ කන්වර්ටර් තියෙන යන්ත්‍රවල දැන් බල සම්ප්‍රේෂණය අර ක්ලච් මොඩල් එකේ වගේ සම්පූර්ණ කපා හැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා දිගටම බල සැපයුමක් තියෙනවා. ඊළඟට දැන් මේකේ තියෙන disadvantage එහෙම නැත්නම් අවාසි මොනවද කියලා බලමු. power transmission efficiency is low. ඒ කියන්නේ බල සම්ප්‍රේෂණය වීමේ කාර්යක්ෂමතාවය ඩිරෙක්ට් ඩ්‍රයිව් එකට සාපේක්ෂව මේකේ අඩුයි. ඊළඟට more expensive than direct drive machine. එතකොට මේක ඇත්තම මේ ටෝක් කන්වර්ටර් සහ ටෝක් ෆ්ලෝ ට්‍රාන්ස්මිෂන් එකේ නිර්මාණය සඳහා වැඩි මුදලක් අපිට වැය කරන්න සිද්ධ වෙනවා. මේක ටිකක් සංකීර්ණ නිර්මාණයක් නිසා. ඒ නිසා මේ යන්ත්‍රයක මූලික මිල වැඩි. ඒක අවාසියි.
දැන් අප හයිඩ්‍රෝස්ටැටික් ට්‍රාන්ස්මිෂන් එහෙම නැත්නම් ද්‍රාව ස්ථිතික බල සම්ප්‍රේෂණය ඒ තියෙන කොටස් මොනවද කියලා බලමු. එතකොට මේ ක්‍රමයක් ඩෝසර් යන්ත්‍රවල භාවිතා වෙනවා. එතකොට එන්ජිම තියෙනවා. එතකොට එන්ජිමෙන් පස්සේ ගියර් වීල් භාවිතයෙන් බලය යන්නේ හයිඩ්‍රොලික් පොම්ප වලට. ඒක කුඩා යන්ත්‍රවල නම් පොම්ප එකයි තියෙන්නේ. විශාල යන්ත්‍රවල නම් පොම්ප දෙකක් හරි තුනක් හරි වගේ යනක් තියෙනවා. ඊට පස්සේ පොම්ප වලින් පස්සේ මේවල අර ගියර් වීල් එන්නේ. ඊට පස්සේ පොම්පෙන් එන්නේ හයිඩ්‍රොලික් හෝස්. මේ භාවිතා කරලා තියෙන හයිඩ්‍රොලික් හෝස් වලින් පස්සේ ඒ තෙල් වල තියෙන බලය ගමන් කරන්නේ හයිඩ්‍රොලික් මෝටර් වලට. එතකොට ඒ තෙල් වල තියෙන ශක්තිය උපයෝග කරගෙන තමයි මේ මෝටර් එක කරකවීම සිදු වෙන්නේ. එතකොට එතනින් පස්සේ තමයි මේ ස්ප්‍රොකට් අවසාන ඇලුම් හරහා ස්ප්‍රොකට් එකට බලය ගමන් කරන්නේ. එතකොට මේ දකුණු පැත්තේ ට්‍රැක් එකටයි වම් පැත්තේ එකටත් එහෙමමයි. මෙතන කුඩා යන්ත්‍රවල නම් එක පොම්පයයි, ලොකු යන්ත්‍රවල නම් ට්‍රක් දෙකට වෙන වෙනම පොම්ප දෙකක් තියෙනවා. ඊට පස්සේ මෝටර් නම් අනිවාර්යයෙන්ම දෙකක් අවශ්‍යයි ට්‍රක් දෙකට. මෝටර් වලින් පස්සේ තමයි ස්ප්‍රොකට් එකට බලය ගමන් කිරීම සිදු වෙන්නේ. එතකොට මෙතෙන්දී ඔයගලන්ට පැහැදිලි අර ටෝක් කන්වර්ටර් ක්ලච් මොඩල් වාගේ කිසිම ගියර් වීල් එකක් භාවිත වීමක් සිද්ධ වෙන්නේ නැහැ. තනිකරම ද්‍රව බලය උපයෝග කරගෙන තමයි යන්ත්‍රයේ ගමන් කිරීම සිද්ධ වෙන්නේ. එතකොට මේකේ ඒ ගමන් කරන වේග පාලනය කරන්න අපිට වෙන ඔපරේටර් දීලා තියෙන්නේ මේ කන්ට්‍රෝල් ලීවර් එක. පාලන ලීවරය සහ වැල් කන්ට්‍රෝල් එක සම්බන්ධ වෙලා තියෙන්නේ කන්ට්‍රෝල් වැල් එකට. හයිඩ්‍රොලික් කන්ට්‍රෝල් වැල් එකට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මේ ලීවරයේ භාවිතයෙන් අපිට පහසුවෙන්ම යන්ත්‍රයේ වේගය පාලනය කරගන්න පුළුවන් අවශ්‍ය පරිදි. එතකොට ඊළඟට අපි බලමු මේ ක්‍රමයේ තියෙන හයිඩ්‍රෝස්ටැටික් ට්‍රාන්ස්මිෂන් එකේ තියෙන වාසි මොනවද කියලා. එතකොට මේකේ ප්‍රධාන වාසියක් වෙන්නේ ගියර් shifting is not required. ඒ කියන්නේ මේකේ ගියර් මාරු කිරීමක් නැහැ. ගියර් මාරු කරන ඒ ලීවර් එක නැහැ, ක්ලච් එක කිසි දෙයක් නැහැ. ඒ නිසා ඔපරේටර්ට ඉතාමත්ම පහසුයි. අනිත් වාසිය එන්නේ engine does not store even overload. එතකොට මේකෙත් අර කන්වර්ටර් වගේම තමයි අපි කොච්චර මැෂින් එක ඕවර්ලෝඩ් කළත් එන්ජින් එක නතර වෙන්නේ නැහැ. ඊළඟට තුන්වෙනි වාසිය වෙන්නේ power transmission is not interrupted due to the continuous speed control. දැන් එතකොට මේකේ මේ විදිහේ හයිඩ්‍රෝස්ටැටික් යන්ත්‍රවල අපිට මැෂින් එන්ජින් එක නියත වේගයකම තියාගන්න පුළුවන්. ඒ නිසා එන්ජිමේ බලය සැපයීම වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔය දැන් ක්ලච් මොඩල් එක වගේ ක්ලච් එක පාපුවාම අපි එන්ජිමේ බලය කපා හැරීමක් සිද්ධ වෙනවනේ. නමුත් මේ යන්ත්‍රවල එවැනි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. හැම විටම පොම්පය එකම වේගයෙන් අපි සෙට් කරපු වේගයෙන්ම කරකවීම සිද්ධ වෙනවා. අනිත් අවසාන වශයෙන් තව වාසියක් වෙන්නේ maximum output range of the engine can be always used. ඒ කියන්නේ දැන් එන්ජිමේ උපරිම බලය දෙන වේගයක් තියෙනවා. අපි RPM එක 3000 වාගේ. ඒ 3000ෙම අපිට ඇක්සලරේටර් ලීවර් එක ස්ථිරවම තියාගන්න පුළුවන්. එතකොට යන්ත්‍රයේ වේගය අපිට මෙන්න මේ පාලන ලීවර් භාවිතා කරලා එන්ජින් එක 3000 කරගුණා කියලා ඒ ස්පීඩ් එක අඩු වැඩි කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ කන්ට්‍රෝල් ලීවර් එකෙන් අපිට පහසුවෙන් යන්ත්‍රයේ වේගය පාලනය කරගන්න පුළුවන්. ඒක ලොකු වාසියක්. එතකොට මේකදී එකම අවාසියයි තියෙන්නේ disadvantage එක තියෙන්නේ power transmission efficiency is very low. ඒ කියන්නේ මේකේ බල සම්ප්‍රේෂණ කාර්යක්ෂමතාවය අඩුයි. ඒක තමයි මේකේ තියෙන අවාසිය වෙන්නේ. නිෂ්පාදන වියදමත් ටිකක් වැඩි, නඩත්තු වියදමත් ටිකක් වැඩි. ඒ කියන්නේ මේ උපකරණ ඉතාමත්ම සූක්ෂම ලෙස හදලා තියෙන්නේ. ඒ නිසා නඩත්තු වියදම වැඩි. දැන් අපි බලමු ඩෝසර් යන්ත්‍රයක් ක්‍රියා කරවීමේදී සැලකිලිමත් විය යුතු කරුණක් පිළිබඳ. ඒ කියන්නේ ඩෝසරය වැඩ කරන පසේ ස්වභාවය පිළිබඳ ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ පස හයියද, බුරුල් පසක්ද තියෙන්නේ, වැලි සහිත පසක්ද තියෙන්නේ, එහෙම නැත්නම් වගුරු බිමක්ද තියෙන්නේ කියලා. ඒ අනුව තමයි වැඩියට සුදුසු ඩෝසර් එකක් තෝරා ගැනීම කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ ඩෝසර් යන්ත්‍රයක මේ ග්‍රවුන්ඩ් ප්‍රෙෂර් කියලා එකක් අපි හැම යන්ත්‍රයකම මේක තියෙනවා. ග්‍රවුන්ඩ් ප්‍රෙෂර් කියන එක ඩෝසර් යන්ත්‍රයක ග්‍රවුන්ඩ් ප්‍රෙෂර් එක
අනිත් ඒවාට සාපේක්ෂව අඩුයි. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් ප්‍රෙෂර් කියන්නේ යන්ත්‍රය මගින් පොළොව මත යෙදෙන පීඩනය. එතකොට ඒක හුඟක් දුරට අඩු වෙනවා මේ ට්‍රැක් එකක් භාවිතා කිරීම නිසා. දැන් මම කලින් සඳහන් කරපු අර ස්වැම්ප් ඩෝසර් කියන එකේ මේ ග්‍රවුන්ඩ් ප්‍රෙෂර් කියන එක හුඟක්ම අඩු කරලා තියෙන්නේ මේ දිග ට්‍රැක් එකක් සහ පළල ෂූ භාවිතා කිරීමෙන් ග්‍රවුන්ඩ් ප්‍රෙෂර් කියන එක පොළොව මත යෙදෙන පීඩනය හුඟක් අඩු කරලා තියෙන්නේ. ඒක යන්ත්‍රයක් ක්‍රියා කිරීමේදී මේ පසේ ස්වභාවය පිළිබඳ ඉස්සෙල්ලා ඒක සොයලා බලලා තමයි ඒ සුදුසු මොන විදිහේ යන්ත්‍රයක්ද යොදා ගන්න කියන එක අපි තීරණය කරන්න ඕනේ. මෙම රූප සටහනින් භූමි පීඩනය සංසන්දනය කිරීමක් කරලා තියෙනවා මේ ඩෝසර් යන්ත්‍ර දෙකක. දැන් මේ ඩෝසර් යන්ත්‍ර දෙකේම සයිස් එක එහෙම නැත්නම් ප්‍රමාණය එකයි. මේ D41 මේකත් D41. ඒ කියන්නේ යන්ත්‍රයේ සයිස් එක එකම ප්‍රමාණයක්. නමුත් නිර්මාණය වෙනසක් වෙලා තියෙන. මේක සාමාන්‍ය බුල්ඩෝසර් එකක්. මේක ස්වැම්ප් ඩෝසර් එකක්. එතකොට මේ දෙකේ ඒ වෙනස ප්‍රධාන වශයෙන් තියෙන්නේ මේ ට්‍රැක් වල නිර්මාණය අනුව. එතකොට මේ සාමාන්‍ය බුල්ඩෝසර් එක ට්‍රැක් එක මගින් පොළොව මත යෙදෙන පීඩනය වෙන්නේ මෙතන ඒගොල්ලෝ දීලා තියෙනවා කිලෝ පැස්කල් 40.2ක් කියලා දීලා තියෙනවා. ඊළඟට ඒ ප්‍රමාණෙම ස්වැම්ප් ඩෝසර් එකක් ගත්තොත් ඒකේ ට්‍රැක් එක දිගයි ෂූ පළලයි. ඒකෙන් යෙදෙන ග්‍රවුන්ඩ් පීඩනය වෙන්නේ 27.5ක්. ඒගොල්ලන්ට එතකොට පැහැදිලිවම පේනවා සෑහෙන ප්‍රමාණයක භූමිය මත යෙදෙන පීඩනය මේ ස්වැම්ප් ඩෝසර් වල අඩු වෙලා තියෙනවා. ඒ හින්දා තමයි මේ ඩෝසර් අපිට ඔය මඩ ගොහරු සහිත බිම් වල එරෙන්නේ නැතුව වැඩ කරන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් ඒකේ ස්වැම්ප් ඩෝසර් එක නිර්මාණය තමයි මේ ඔයගලන්ට පෙන්නලා තියෙන්නේ. ඒ වල ෂූ වල නිර්මාණයත් වෙනස්. ඔය අනිත් සාමාන්‍ය ඩෝසර් වල වාගේ නෙමෙයි මේ විදිහේ ත්‍රිකෝණාකාර වාගේ හැඩයක් තියෙන දිග ෂූස් තමයි අපි භාවිතා කරන්නේ. මෙම ඡායාරූපයෙන් පෙන්වන්නේ ඩෝසර් එකට සවි කරන අමතර උපාංගයක් පිළිබඳ. ඒ කියන්නේ මේ රිපර් එක. අපි කෙටියෙන් සරලව කියනවා නගුලක් පිළිබඳ තමයි පෙන්ලා තියෙන්නේ. එතකොට මේ රිපර් එක අපි භාවිතා කරන්නේ තද පොළවල් බුරුල් කර ගැනීම සඳහා. දැන් සමහර තද පොළවල් අපිට කෙලින්ම බ්ලේඩ් එකෙන්ම කපා ගන්න බැරුව යනවා. බැරි අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවේ තමයි මේ රිපර් එක භාවිතා කරලා අපි ඉස්සෙල්ලා පොළව බුරුල් කරගෙන ඊට පස්සේ තමයි ඩෝසින් කිරීම සිද්ධ කරන්නේ. එතකොට මේ රිපර් එකක් භාවිතා කිරීමේදීත් අපිට ඒ භූමිය පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් හුඟක් මේ තද කළු ගල් තියෙන භූමියක නම් රිපර් එක භාවිතා කිරීමත් සුදුසු නෑ. ඒ කියන්නේ ඒකෙන් රිපර් එකට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේ රිපර් එක භාවිතා කරන්න කලින් අපි සුදුසු ඒකට සුදුසුද කියන එකත් බලන්න ඕනේ. සාමාන්‍යයෙන් තද පොළොවක් වෙන්න ඕනේ. නමුත් ඕන කළු ගල් තියෙන වාගේ එහෙම නැත්නම් ගස්වල ඔය ලොකු මුල් තියෙන ස්ථානත් මේ රිපර් භාවිතා කරන්න හොඳ නැහැ. ඒකෙන් යන්ත්‍රයට හානි සිද්ධ වෙන්න පුළුවන්. මෙම රූප සටහනෙන් පෙන්වන්නේ ඩෝසර් යන්ත්‍රයේ තියෙන ප්‍රධාන කොටස්. අපි දැන් ඒවා හඳුනා ගැනීම කරමු. දැන් ඩෝසර් යන්ත්‍රයක් නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් ට්‍රැක්ටර් එක සහ වැඩ උපාංග work equipment වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ ට්‍රැක්ටර් තියෙන කොටසේ තියෙනවා මෙතන ෆ්‍රේම් එක එහෙම නැත්නම් චැසිය තියෙනවා. එන්ජින් රේඩියේටර් එක එනවා. එන්ජිම පවර් යුනිට් කියන්නේ ගියර් බොක්ස් එක ට්‍රාන්ස්මිෂන් කියන කොටස. ඊළඟට අන්ඩර් කැරේජ් කියලා කියන්නේ මෙන්න මේ ට්‍රක් එක අඩංගුවේ සම්පූර්ණ කොටස. ඊළඟට මේ කැබ් එක ඔපරේටර් කැබ් එක ඔපරේටර්ගේ කුටිය. ඊට පස්සේ ෆුවල් ටැංක් ඉන්ධන ටැංකිය. එතකොට අන්නේ කියන කොටස් තමයි මේ ට්‍රැක්ටර් එක යටතේ තියෙන්නේ. ඊළඟට වැඩ උපාංග කියන ඒවා work equipment කියන ඒවා. එතකොට මේ ප්‍රධානම කොටස වෙන්නේ මේ ඉස්සරහා සවි කරලා තියෙන ඩෝසර් තලය. ඩෝසර් බ්ලේඩ් කියන එක. ඩෝසර් තලය තියෙන ඉස්සරහින් තියෙනවා. ඊට පස්සේ පිටිපස්සේ ඒක අමතර උපාංගයක් වෙනවා. ඒක වෙනවා මේක රිපර් එකක්. ඒ කියන්නේ තද පොළොව බුරුල් කිරීම සඳහා.
එහෙම නැත්නම් සමහර ඩෝසර් වල සවි කරලා තියෙනවා වින්ච් එකක්. ඒක සමහර අවස්ථාවලදී වෙනත් යන්ත්‍රයක් දීම කොටන් වාගේ දේවල් ඇදගෙන යාම සඳහා අපි වින්ච් එක භාවිත කරනවා. ඒ කරන ඩෝසරෙන් ගන්න වැඩේ අනුව තමයි රිපර් එකක් හෝ වින්ච් එකක් තියෙන්න පුළුවන් අමතර උපාංග වශයෙන්. එතකොට මේක තමයි ඩෝසර් යන්ත්‍රයේ තියෙන ප්‍රධානම කොටස් ටික වෙන්නේ ඔය. දැන් අප ඩෝසරයක් ගමන් කරන්නේ කොහොමද කියලා එක සලකා බලමු. එතකොට ඩෝසරේ ඇත්තම දැන් එන්ජිමෙන් නිපදවන බලය අන්තිමට එන්නේ මෙන්න මේ ස්ප්‍රොකට් වීල් කියන එකට. එතකොට ස්ප්‍රොකට් වීල් එක තමයි සම්බන්ධ කරලා තියෙන්නේ මෙන්න මේ ට්‍රැක් එකට. ට්‍රැක් එකට සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට ස්ප්‍රොකට් වීල් එක කරකෙද්දි මේ ට්‍රැක් එක ගමන් කිරීම සිද්ධ වෙනවා. එතකොට ඒ නිසා මේ යන්ත්‍රය මේ විදිහට ඉදිරියට ගමන් කිරීම සිද්ධ වෙනවා. එතකොට මේකේ ගමන් කරන්න ඇතම මේ ට්‍රැක් එක කරකවීම නිසා තමයි ඩෝසරේ ඉදිරියට හෝ පිටිපැත්තට ගමන් කරන්නේ. අපි රිවර්ස් එකට පුහම වෙන්නේ මේ ස්ප්‍රොකට් වීල් එක අනිත් පැත්තට කරකවනවා. එතකොට යන්ත්‍රය පිටිපැත්තට ගමන් කිරීම සිද්ධ වෙනවා. මෙම රූප සටහනෙන් ඩෝසර් යන්ත්‍රයක බල සම්ප්‍රේෂණ සබ්බ පද්ධති සංසන්දනය කිරීමක් තමයි සිදු කරලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ සාමාන්‍ය රථ වාහනයක්, වෙහිකල් සාමාන්‍ය රථ වාහනයක්. මේ පැත්තේ තියෙන්නේ බුල්ඩෝසර් එකක්. එතකොට අපි බලමු මේ දෙකේ බල සම්ප්‍රේෂණ පද්ධතියේ තියෙන ට්‍රාන්ස්මිෂන් එකේ තියෙන වෙනස් මොනවද කියලා. එතකොට ඕනම වාහනයක ඉස්සෙල්ලාම බලය එන්නේ එන්ජින් එක. එන්ජින් එකෙන් පස්සේ මෙතන ක්ලච් එක එනවා. එහෙම නැත්නම් ටෝක් කන්වර්ටර් එක. ඊට පස්සේ ගියර් පෙට්ටිය, ට්‍රාන්ස්මිෂන් ගියර් පෙට්ටිය. ඊට පස්සේ ප්‍රොපෙලර් ෂාෆ්ට් එක හරහා මෙතන සාමාන්‍ය වාහනයක එන්නේ ඩිෆරන්ෂල් එකට. ඩිෆරන්ෂල් එකෙන් තමයි ඇක්සල් දෙකක් කරා පිටිපස්ස රෝඩ් දෙකට බලය ගමන් කිරීම සිද්ධ වෙන්නේ. එතකොට සාමාන්‍ය රථ වාහනයක ඒ විදිහටයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපි බලමු ඩෝසර් එක තියෙන වෙනස මොකක්ද කියලා. දැන් ඩෝසර් එකේ අර විදිහටමයි එන්ජින් එක. එන්ජින් එකෙන් පස්සේ ක්ලච් එක හෝ ටෝක් කන්වර්ටර් එක. ඊට පස්සේ ගියර් පෙට්ටිය, ට්‍රාන්ස්මිෂන් එක එනවා. එතනින් පස්සේ මෙතන පොඩි ප්‍රොපෙලර් ෂාෆ්ට් එකක් ඒ විදිහටම එනවා. දැන් ප්‍රොපෙලර් ෂාෆ්ට් එකෙන් පස්සේ මෙතන මේ ඩෝසර් වල මේ ඩිෆරන්ෂල් කියලා එකක් එන්නේ නැහැ. ඒ වෙනුවට මෙතන තියෙන්නේ පීනියන් හේකුයි රින් ගියර් හේකුයි පමණයි. ඩිෆරන්ෂල් කියලා එකක් එන්නේ. පීනියන් එකයි රින් ගියර් එකයි එන්නේ. ඊට පස්සේ මෙතන මේ රින් ගියර් එක කෙලින්ම තනි ෂාෆ්ට් එකකට සම්බන්ධ කරලා තියෙනවා. දැන් සාමාන්‍ය වාහනයක මේ ෂාෆ්ට් දෙකක්. මේක දෙකට ඩිෆරන්ෂල් එකෙන් මේක ෂාෆ්ට් දෙකක් තියෙන්නේ. මේ පැත්තේ එක ෂාෆ්ට් එකක්, මේ පැත්තේ එක ෂාෆ්ට් එකක්. නමුත් ඩෝසර් වල තියෙන්නේ තනි ෂාෆ්ට් එකක් තියෙන්නේ. තනි ෂාෆ්ට් එකක් තියෙන්නේ. ඊට පස්සේ එතනින් පස්සේ බලය යන්නේ මෙතන අවසාන එළවම ෆයිනල් ඩ්‍රයිව් කියන එකට තමයි බලය යන්නේ. වම් පැත්තටයි දකුණු පැත්තටයි. එතකොට ඒක තමයි මේ සාමාන්‍ය වාහනයක සහ ඩෝසර් එකේ සම්ප්‍රේෂණ පද්ධතියේ තියෙන වෙනස්කම වෙන්නේ. මතක තියාගන්න මෙතන ඩිෆරන්ෂල් එකක් එන්නේ නැහැ. තනි ෂාෆ්ට් එකකින් තමයි දෙපැත්තට බලය සැපයීම සිද්ධ වෙන්නේ. මේ ඡායාරූපයෙන් සිදු කරලා තියෙන්නේ සාමාන්‍ය වාහනයක සහ බුල්ඩෝසර් එක ගියර් අනුපාත සංසන්දනය කිරීම. එතකොට දැන් සාමාන්‍ය වාහනයක අර කලින් රූප සටහනේ වගේමයි එන්ජිම මෙතන ක්ලච් එක, ගියර් පෙට්ටිය, ඊට පස්සේ රෝද වලට බලය ගමන් කරනවා. ඊට පස්සේ බුල්ඩෝසර් එකත් මූලික එන්ජිම එක, ක්ලච් එක, කන්වර්ටර් එක හරි එහෙම නැත්නම් ගියර් පෙට්ටිය. ඊට පස්සේ අවසාන වශයෙන් බලය යන්නේ මේ ස්ප්‍රොකට් වීල් එකටයි බලය යන්නේ. එතකොට මෙතන මේ භ්‍රමණ වේගය ගත්තොත් සාමාන්‍ය වාහනයක භ්‍රමණ වේගය දැන් ගියර් පෙට්ටියෙන් අඩු වීමක් සිදුලා අන්තිමට වෙන්නේ දැන් එන්ජින් එක වට 10ක් කරකුණොත් මේ රෝදේ කරකෙන්නේ එක වටය. ඒ විදිහේ රිඩක්ෂන් එකක් තමයි සාමාන්‍ය වාහනයක තියෙන්නේ. නමුත් ඩෝසර් එක අපි එක ගත්තොත් එන්ජින් එක වට 100ක් කරකෙද්දි මේ ස්ප්‍රොකට් වීල් එක කරකෙන්නේ එක වටය. එතකොට සාමාන්‍ය වාහනයකට සාපේක්ෂව ඒ කියන්නේ ස්පීඩ් එක
තවත් අඩු වෙලා ව්‍යාවර්තන බලය වැඩි කිරීමක් තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට ඩෝසර් එකකට ලොකු කර්ෂණ බලයක් අවශ්‍යයි. ඒ කියන්නේ පස් කපාගෙන යන්න. සාමාන්‍ය වාහනයක් වෙන්නේ නිකන් ඉදිරියට ගමන් කිරීමක් විතරයි. නමුත් ඩෝසර් එක එහෙම නෙමෙයි. අපිට කාර්යයන් කරන්න ඕනේ. පස් කපාගෙන යන්න ඕනේ. එතකොට ලොකු බලයක් අවශ්‍යයි. ඒ නිසා තමයි මේ වාහනවල ස්පීඩ් එක මේ 100ට එකක් දක්වා අඩු කරලා තියෙනවා. එතකොට ඒ නිසා මොකද වෙන්නේ? ව්‍යාවර්තන බලය අපි ටෝක් කියන එක 100 ගුණයකින් වැඩි කරලා තියෙනවා ඩෝසර් එක. ඒක තමයි සාමාන්‍ය වාහනයක සහ අරක අතර තියෙන වෙනස. ඒ කියන්නේ මේක ලොකු බලයක් අවශ්‍ය වන නිසා. දැන් අප බුල්ඩෝසර් යන්ත්‍රයේ බල සම්ප්‍රේෂණ පද්ධතිය පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරමු. දැන් එතකොට මේ රූප සටහනෙන් ඩෝසර් එක සම්ප්‍රේෂණ පද්ධතිය පිළිබඳ සම්පූර්ණම විස්තරයක් තියෙනවා. එතකොට අපි මුලින් ඉඳලා ගමු. ඉස්සල්ලාම එන්ජින් එක. දැන් එන්ජින් එකෙන් පස්සේ බලය ගමන් කරන්නේ ප්‍රධාන ක්ලචයට. එහෙම නැත්නම් කන්වර්ටර් වාහනයක නම් ටෝක් කන්වර්ටර් තමයි බලය ගමන් කිරීම සිදු වෙන්නේ. එතකොට එතනින් පස්සේ කන්වර්ටර් එකෙන් පස්සේ බලය ගමන් කරන්නේ ගියර් පෙට්ටිය. එහෙම නැත්නම් ට්‍රාන්ස්මිෂන් එකට තමයි ගමන් කරන්නේ. එතකොට එතනින් පස්සේ මෙතන පොඩි ප්‍රොපෙලර් ෂාෆ්ට් එකක් එනවා. ප්‍රොපෙලර් ෂාෆ්ට් එකෙන් වෙන්නේ ඒක සම්බන්ධ කරලා තියෙන පීනියන් එකක්. පීනියන් එක සම්බන්ධ කරලා තියෙන මෙතන රින් ගියර් එක. එතකොට එතනට තමයි බලය එන්නේ පීනියන් සහ රින් ගියර් එක. ඊට පස්සේ එතනින් පස්සේ මේ බලය වෙන්නේ අංශක 90කින් බෙදලා මේක මම අර කලින් සඳහන් කරපු විදිහට තනි ෂාෆ්ට් එකක් එන්නේ. තනි ෂාෆ්ට් එකකින් මේ බලය යනවා මෙන්න මේ කොටසට. මේ කොටස අපි හඳුන්වන්නේ ස්ටියරින් ක්ලච් කියලා. ස්ටියරින් ක්ලච්. එතකොට ස්ටියරින් ක්ලච් දෙකක් එනවා. වම් පැත්තට එකයි දකුණු පැත්තට එකයි ස්ටියරින් ක්ලච්. ඊට පස්සේ ස්ටියරින් ක්ලච් එකේම පිටට සම්බන්ධ කරලා තියෙනවා මෙතන මේ බ්‍රේක් ස්ටියරින් බ්‍රේක් සම්බන්ධ කරලා තියෙනවා. බ්‍රේක් මෙතනත් එහෙමයි. අනිත් පැත්තේ බ්‍රේක් සම්බන්ධ කරලා තියෙනවා. ඒ ක්ලච් එකේ පිට පැත්තට තමයි මේවා අපි අතේ මාර බෑන්ඩ් බ්‍රේක් කියන එක තමයි පාවිච්චි කරන්නේ. බෑන්ඩ් බ්‍රේක් සම්බන්ධ කරලා තියෙනවා. ඊට පස්සේ ස්ටියරින් ක්ලච් එකෙන් පස්සේ බලය යන්නේ මෙතන අවසාන එළවුම ෆයිනල් ඩ්‍රයිව් කියන එකට තමයි යන්නේ. ඒකට අවසාන එළවුම පස්සේ තමයි ස්ප්‍රොකට් වීල් එකට යන්නේ. ස්ප්‍රොකට් වීල් එකෙන් තමයි ලින්ක් කරලා ට්‍රැක් එකට බලය ගමන් කරන්නේ. මේ පැත්තෙත් එහෙමයි. බෑන්ඩ් බ්‍රේක් එකෙන් ඒක මෙතන වටේට තියෙන්නේ. අවසාන එළවුමට යනවා. ඊට පස්සේ ස්ප්‍රොකට් වීල් එකට යනවා. ඔය විදිහට තමයි ඩෝසර් එක බල සම්ප්‍රේෂණය සිද්ධ වෙන්නේ. එන්ජින් මේ බලය ස්ප්‍රොකට් වීල් වලට යන්නේ. එතකොට මේකේ ඩෝසර් එක විශේෂයෙන් මත කියන්නේ මෙන්න මේ කොටස්. දැන් සාමාන්‍ය වාහනයක ඔයගලන්ට මේ ස්ටියරින් ක්ලච් සහ බ්‍රේක් කියන එක දකින්න ලැබෙන්නේ නැහැ. ඒක එන්නේ ඩෝසර් වල. ඒක විශේෂයි. ඩෝසර් යන්ත්‍රවල වැඩි වශයෙන්ම භාවිත කරන්නේ මේ ඩීසල් එන්ජින් එකක් භාවිත කරන්නේ. ඉදිකිරීම යන්ත්‍ර සඳහා භාවිත කරන්නේ ඩීසල් එන්ජින්. ඒකට ප්‍රධාන හේතුව විශාල කැරකුම් බලයක් නිපදවීමයි. ඒ කියන්නේ ඩීසල් එන්ජින් වල අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් ටෝක් එක වැඩි. පෙට්‍රල් එන්ජින් වලට වඩා වැඩි. ඒ නිසා සෑම බර වාහනයක අපි පාවිච්චි කරන්නේ ඩීසල් එන්ජින්. ඒ කියන්නේ හයි ටෝක් එකක් ලැබෙන නිසා හයි ටෝක් ප්‍රයිස්. ඒ නිසා ඕන බර වාහනයක අපි භාවිත කරන්නේ ඩීසල් එන්ජින්. දැන් අප ඩෝසරේ සුක්කානම් පද්ධතිය ගැන ඉගෙන ගනිමු. දැන් ඩෝසර් එකක් හරවන්නේ කොහොමද කියන එක දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්න ඇති. දැන් ඩෝසර් එක ස්ටියරින් වීල් එක කියලා එකක් එන්නේ නැහැ. ඒ සඳහා තියෙන්නේ ලීවර් දෙකක් තමයි තියෙන්නේ. අපිට වමට හෝ දකුණට හරවන්න ලීවර් දෙකක් තියෙන්නේ. එතකොට ඩෝසරයක් හරවනු ලබන්නේ වම් පැත්තේ සහ දකුණු පැත්තේ ට්‍රක් කරකැවෙන වේගය වෙනස් කිරීම. ඒ කියන්නේ මෙන්න මේ ට්‍රක් දෙක. දැන් අපි තනි කෙලින්ම යනවා නම් මේ ට්‍රක් දෙක එකම වේගයෙන් කරකැවීම සිද්ධ වෙන්නේ. නමුත් වමට හෝ දකුණට හරවන්න ඕන නම් අපි කරන්නේ මේ ට්‍රක් දෙකේ වේග වෙනස් කරනවා. ඒ වේග වෙනස් කිරීම නිසා තමයි
ඩෝසර් එකක් හැරවීම සිද්ධ වෙන්නේ. දැන් අපි බලමු ඩෝසර් එකක් හරවන්නේ කොහොමද කියලා. දැන් වම් පැත්තට හැරවීමට අවශ්‍ය විට වම් පැත්තේ ට්‍රැක් එක කරකැවෙන වේගය අඩු කරනු ලැබේ. දැන් මේ විදිහට අපිට වමට හරවන්න ඕන නම් අපි කරන්නේ දැන් මෙන්න මේ ට්‍රැක් එකේ ආපු වේගයම කරකිනවා. නමුත් මෙන්න මේ ට්‍රැක් එක වම් පැත්තේ ට්‍රැක් එක කරකැවෙන වේගය අපි අඩු කරන්න ඕනේ. අඩු කරපුවාම තමයි එතකොට මේක වැඩි වේගයෙන් කරකිනවා මේක අඩු වේගයෙන් කරකිනවා මැෂින් එක හැරවීම සිද්ධ වෙනවා. එතකොට මේ වේගය අඩු කරන්නේ අර ස්ටියරින් ක්ලච් සහ ස්ටියරින් බ්‍රේක් භාවිතයෙන්. එතකොට කරන්නේ ඒ ක්ලච් එක මාර්ගයෙන් මෙන්න මේ ට්‍රැක් එකට එන බලය අඩු කරන එකයි. ඒක අර ක්ලච් එකකින් වගේ ක්ලච් එකෙන් බලය අඩු කරනවා. එතකොට මේක කරකැවෙන වේගය අඩු වෙනවා. ඒ නිසා යන්ත්‍රයේ හැරවීම සිද්ධ වෙනවා. එලෙසම අපිට යන්ත්‍රය දකුණට හරවන්න ඕන නම් අවශ්‍ය විට දකුණු පැත්තේ ට්‍රැක් එක කරකැවෙන වේගය අඩු කරනු ලැබේ. එතකොට අපිට කරන්නේ මෙන්න මේ ට්‍රැක් එකේ දැන් වේගය අඩු කරනවා. මේ ට්‍රැක් එක අපි අර කලින් ආපු වේගයෙන්ම කරකැවෙනවා. ඒ නිසා වෙන්නේ යන්ත්‍රයේ දකුණට හැරවීම සිදු වෙනවා. එතකොට මේ සිදු කරනු ලබන්නේ ස්ටියරින් ක්ලච් සහ බ්‍රේක් භාවිතයෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට අපි මේ පැත්තේ ක්ලච් එක සම්පූර්ණයෙන්ම ඔෆ් කරන්න ටිකක් අල්ලපුවාම වෙන්නේ මෙතන මේ එන්ජිමේ බලය මෙතනට එන එක අඩු කිරීමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ට්‍රැක් එක කරගෙන වේගය අඩු වෙනවා. මේක කලින් ආපු වේගයෙන්ම කරකැවෙනවා. ඒ නිසා යන්ත්‍රයේ දකුණට හැරවීමක් සිද්ධ වෙනවා. මේ රූප සටහනෙන් තවදුරටත් පැහැදිලි කරන්නේ ස්ටියරින් ක්ලච් සහ බ්‍රේක් වල නිර්මාණයමයි. අර මම කලින් කියපු විදිහට මෙතන පිනියන් එකයි රින් ගියර් එකයි තියෙනවා. ඊට පස්සේ ස්ටියරින් ක්ලච් සහ බෑන්ඩ් බ්‍රේක් වලින් තමයි බලය යන්නේ ස්ප්‍රොකට් දෙකට. එතකොට දැන් මේ ටර්න් එහෙම නැත්නම් හැරවීමේදී සිද්ධ වෙන්නේ අපි මේ දැන් මෙතන අපි දකුණු පැත්තට හරවනවා නම් දැන් මේ තද රතුයෙන් පෙන්නලා තියෙන්නේ එන්ජිමේ බලය සම්පූර්ණයෙන් මේ යනවා මේ වම් පැත්තේ ට්‍රැක් එකට. නමුත් මේ පැත්තේ ට්‍රැක් එකට අපි දෙන්නේ අඩු බලයක්. ඒ බලය අඩු කරන්නේ මෙන්න මේ ස්ටියරින් ක්ලච් භාවිතයෙන් සිදු කරන්නේ. ඒක සම්පූර්ණයෙන්ම බලය කපහැරීමක් සිද්ධ කරන්නේ බලය අඩු කිරීමක්. ඒ කියන්නේ අපිට හරව ගන්න අවශ්‍ය ප්‍රමාණය අනුව තමයි අපි මේ ලීවර් එක අල්ලන්නේ. ස්ටියරින් ලීවර් එක අල්ලන ප්‍රමාණය අනුව මේ ට්‍රැක් එකට යන බලය වෙනස් වීම සිද්ධ වෙනවා. මේ රූප සටහනින් පැහැදිලි කරන්නේ හැරවීම පිළිබඳයි. නමුත් මෙතන එක තැන හැරවීම. ඩෝසර් යන්ත්‍රයක් එක තැනම අපිට ළඟම මෙහෙම හරව ගන්න ඕන නම් කරන්න ඕනේ අපි දැන් අපිට මේ දකුණු පැත්තට අපිට හරවන්න ඕන නම් අපි කරන්න ඕනේ මේ දකුණු පැත්තේ ට්‍රැක් එකට එන බලය සම්පූර්ණයෙන්ම කපා හරින්න ඕනේ. ඒ කියන්නේ අපි ක්ලච් එක එහෙම් පිටිම මෙතන ස්ටියරින් ක්ලච් එක දකුණු පැත්තේ සම්පූර්ණයෙන්ම ඕෆ් කරනවා. එතකොට එන්ජිමේ බලය කිසිම ප්‍රමාණයක් මෙතනට යන්නේ. ඊට අමතරව මෙන්න මේ බ්‍රේක් ස්ටියරින් බ්‍රේක් එකත් අල්ලනවා. එතකොට මේ ට්‍රැක් එකට කොහොමත් කරකෙන්න විදියක් නැහැ. ඒක දැන අල්ලගෙන ඉන්නේ බ්‍රේක් එක. එතකොට බලය යන්නේ සම්පූර්ණ බලය යන්නේ මේ වම් පැත්ත ට්‍රැක් එක. එතකොට මේක කරකැවෙන නිසා යන්ත්‍රය වෙන්නේ මේ විදිහට එක තැන හරවීමක් සිද්ධ වෙනවා. එතකොට ඒ විදිහේ එක තැන හරවන්නේ වමට හෝ දකුණට හරවනවා නම් අපි සම්පූර්ණ බලය කපහැරලා ඊට පස්සේ බ්‍රේක් ස්ටියරින් බ්‍රේක් උත් අල්ලන්න ඕනේ. එතකොට තමයි එක තැන හැරවීම සිදු වෙන්නේ. දැන් අප ඩෝසර් එක බල සම්ප්‍රේෂණ පද්ධතියේ අවසාන කොටස වන ෆයිනල් ඩ්‍රයිව් එහෙම නැත්නම් අවසාන එළවුම නිර්මාණය ගැන ඉගෙන ගන්නවා. එතකොට ෆයිනල් ඩ්‍රයිව් කියන කොටස තමයි මේ පෙන්නලා තියෙන්නේ. එතකොට ඒකට එන්නේ දැන් මෙතන ස්ටියරින් ක්ලච් එකෙන් පස්සේ මෙතන අපිට එනවා මෙන්න මේ විදිහේ ගියර් වීල්. මෙන්න මේ ගියර් වීල් ඇවිල්ලා එතනින් පස්සේ තමයි බලය මේ කොටස තමයි අපි ෆයිනල් ඩ්‍රයිව් කියලා කියන්නේ. අඩු කරලා තමයි ස්ප්‍රොකට් වීල් එකට බලය ලබා දීම කරන්නේ. එතකොට මෙතන මේ ගියර් වීල් ඒ යන්ත්‍රයේ ප්‍රමාණය අනුව
මේ සිංගල් රිඩක්ෂන් ඒ විදිහට ගියර් වීල් දෙකක් විතරක් භාවිතා කරලා එන යන්ත්‍රයක් තියෙනවා. ලොකු යන්ත්‍රවල එනවා ඩබල් රිඩක්ෂන් ටයිප් එක. ඒ කියන්නේ තව දුරටත් වේගය අඩු කරලා ව්‍යාවර්තන බලය වැඩි කිරීම සිද්ධ වෙනවා. දැන් ඊට අමතරව මෙතන එනවා ප්ලැන්ටරි ගියර් යුනිට් එකක්. දැන් එතනත් එන්නේ තව දුරටත් වේගය අඩු කරලා බලය වැඩි කිරීමක්. ඔයගලන්ට මේ ඇත්තම රූප සටහනක් විතරක් බලා ගන්න පුළුවන්. එන්නේ ස්ටියරින් ක්ලච් එකෙන් පස්සේ මේ ගියර් වීල් දෙක ගියර් දැන් මේක සිංගල් රිඩක්ෂන් හින්දා ගියර් වීල් දෙකයි තියෙන්නේ. නමුත් ඩබල් රිඩක්ෂන් වුණොත් ගියර් වීල් හතරක් එනවා. ලොකු යන්ත්‍රවල තමයි ඩබල් රිඩක්ෂන් එන්නේ. ඊට පස්සේ ඊටත් අමතරව තවදුරටත් මෙතන මේ හබ් එකේ තියෙන ප්ලැන්ටරි යුනිට් එකක්. ඒ ප්ලැන්ටරි යුනිට් එකෙන් තවදුරටත් වේගය අඩු කරලා ව්‍යාවර්තන බලය වැඩි කරලා අන්තිමට තමයි මේ ස්ප්‍රොකට් වීල් එකට බලය ලබා දීම සිද්ධ වෙන්නේ. එතකොට මේ සම්පූර්ණ කොටස තමයි අපි අවසාන එළවම එහෙම නැත්නම් ෆයිනල් ඩ්‍රයිව් කියන එක හඳුන්වන්නේ. එතනින් පස්සේ තමයි මේ ට්‍රැක් වලට බල සැපයුම සිද්ධ වෙන්නේ. ක්‍රෝලර් ඩෝසර් යන්ත්‍ර ක්‍රියා කරවීම ගැන විස්තර කළ වීඩියෝවේ පළවන කොටස දැන් නිමා කරනවා. මෝටර රථ කාර්මික ශිල්පය සහ බර වාහන ක්‍රියා කරවීම ගැන දැන ගැනීමට ඔටෝ ට්‍රේනර් SL චැනලය හා සම්බන්ධ වන්න. මගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ හොඳ නම් ලයික් එකක් දමන්න. වීඩියෝ නැරඹුවාට ස්තුතියි. නැවත මෙවන් වීඩියෝවකින් හමු වන තෙක් සියලු දෙනාටම සුබ දවසක්.